අයිබෝන් කියලා හැමෝම පිළිගන්නවා. අද අපි පොඩ්ඩක් විශේෂ කර්තව්‍යයක් වෙනුවෙන් තමයි මුල පුරන්නේ. අපි දන්නවා ඒ කියන්නේ අපි ජීවත් වෙන සමාජ දේශපාලන ආර්ථික වටපිටාව අපේ රටේ ශ්‍රී ලංකාව විදිහට ඒ කියන්නේ පහුගිය අවුරුදු කිහිපය තුළ විශාල වශයෙන් වෙනස්කම් වලට භාජනය වෙච්ච කාල සීමාවක් තමයි අපි දුටුවේ. ඒ කියන්නේ අපි නොහිතපු විදිය වර්ගයේ විවිධ වෙනස්කම් සිදු වුණා විශේෂයෙන් දේශපාලන සහ ආර්ථිකමය වශයෙන්. උදාහරණයක් විදියට ගත්තොත් ඒ කියන්නේ අපි 2019 ඉඳලා ගත්තොත් ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය සහ ඊටත් පෙර 2015 දේශපාලන වෙනස ඉන්පස්සේ ඒ කියන්නේ කොවිඩ් වසංගතය ඒ වගේම ආර්ථික අර්බුදයක් ඇතිවෙන අරගලය කියන එක ඒ කියන්නේ විශාල දේවල් ප්‍රමාණයක් අපේ රටේ වෙනස් වීමට බලපෑවා. ඒ කියන්නේ ඒක විවිධායුරෙන් බලපෑවා. ඉතින් දැන් අපි ඉන්නෙත් ඒ කියන්නේ ජූලි මාසයක ජූලි මාසය කිව්වහම ඒ කියන්නේ ජූලි මාසය කියන එකත් එක්තරා විදිහකට විශේෂයි ලංකා ඉතිහාසයේ විශේෂයෙන් දේශපාලන සහ විශේෂ ආර්ථික සහ ඒ වගේ දේවල් එක්ක අපි දැන් කතා කරොත් ඒ කියන්නේ අරගලය කියන එක සිදුවීම ඒ කියන්නේ අරගලය කියන්නේ එක්තරා විදිහක ඒ කියන්නේ ජනතාව විසින් ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී බලය පාවිච්චි කිරීමක්ද ඒ කියන්නේ ඒ වෙලාවේ තිබ්බ දේශපාලන වාතාවරණයත් එක්ක අවශ්‍ය වෙනස සිදු කර ගැනීමට ඒ කියන්නේ මිනිස්සු සහභාගී වුණා ඒ කියන්නේ ඩිරෙක්ට්ලි නැත්තම් ඒ කියන්නේ ඔවුන් ඍජුව සහභාගී වුණා. එතකොට මේ දැන් ජූලි 9 වෙනකොට මේ අවුරුද්දේ අරගලය සිද්ධ වෙලා ඒ කියන්නේ එවකට හිටපු ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ කියන එක ජනතාව එකතු වෙලා කලෙක්ටිව්ලි ඩිසයිඩ් කළා අවුරුදු 4ක් වෙනවා. මේ අවුරුදු 4 තුලත් ඒ කියන්නේ විශාල වෙනස්කම් තොගයක් ලංකාවේ දේශපාලන සහ ආර්ථික පරිධිය තුල වෙලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණ විදියට ඒ කියන්නේ අන්තර්වාර රජය යටතේ ඊට පස්සේ එතනින් එහාට ගියාම 2024 ජාතික ජනබලවේගය සහ අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීම ඒ වගේ දේවල් එක්ක දැන් අපි අවුරුදු කීපයක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා සහ විශේෂයෙන් දැන් අරගලය කියන එක අපිට අමතක කරන්න බෑ මොකද ඒක මෑතකාලීන ලංකා ඉතිහාසයේ වෙනම හැරවුමක්. එතකොට දැන් ඒකේ පිළිබිඹුවෙච්ච ගොඩක් දේවල් වලින් අපි තේරුම් ගන්න ඕනේ මොනවද ඒ කියන්නේ ජනතාව විසින් ඉල්ලා සිටියේ වෙලාවේ උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතීන් වෙනුවෙන් විශේෂයෙන් අර නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ තිබ්බ අඩුපාඩු එක්ක. එතකොට අපි දැන් මේ ගැන ටිකක් විශේෂයෙන් කතා කරන්න අපි අද ආරාධනා කරා මහාචාර්ය ජයදේව උයන්ගොඩ දේශපාලන විද්‍යාඥයෙක් ලංකාවේ හිටින ඒ කියන්නේ විරල ගණේ මහාචාර්යවරයෙක්. ඔහු ඉතාමත් ඒ කියන්නේ සමීපව මේ දේවල් පිළිබඳ විශ්ලේෂණ ඉදිරිපත් කරා පහුගිය කාලේ පුරාටම නැවතත් කවියෙක් විදියටත් අභිෂේක ලැබුවා මම හිතන්නේ මේ සිරගේ සිට ලියූ කවි පොතත් සමග. ඉතින් අපි ටිකක් කැමති මහාචාර්යතුමා මුලින් සඳහන් කරා මේක පටන් ගන්න කලින් ඒ කියන්නේ ජූනි මාසේ කොහොමත් ලංකාවේ විශේෂයි කියන එක. අපි එතනින්ම පටන්ගෙන අරගලය ගැන කතා කරමු නේද? බොහොම ස්තුතියි සකුණ මෙම සාකච්ඡාවට මට ආරාධනා කිරීම ගැන. ජූලි 9 2022 ජූලි 9 වෙනිදා සිදු වුණු ඒ වැදගත් සිදුවීමේ 4 වෙනි සංවත්සරය හෙට අනිද්දාම ළඟා වෙනවා. ඒ අවස්ථාවේදී මම හිතන්නේ නැවත අපට අතීතාවර්ජනයක් කරන එක ඉතා වැදගත්. මොකද ඒ ජූලි 9 වෙනිදා පසුව ආරම්භ වුණු ලංකාවේ දේශපාලන පරිවර්තන ක්‍රියාවලිය දිගටම දැනටත් සිදුවෙමින් යන නිසා. නමුත් ඔබ සඳහන් කළ විදිහට සකුණ මේ ජූලි මාසය එහෙම නැත්නම් ජූලි අගෝස්තු කියන මාස දෙක තවත් විදිහකින් කියනවා ලංකාවේ මේ ග්‍රීෂ්ම ඍතුව ලංකාවේ තීරණාත්මක දේශපාලන සිදුවීම් සිදු වුණු මේක කාලයක් තමයි. ඒක අපි අර මේ අංක විද්‍යාව නියුමරොලොජි පැත්තෙන් කරන විග්‍රහයක් නෙවෙයි මේක එක්තරා විදිහකට අර කොයින්සිඩන්සස් කියන එක. කියන්නේ යම් දේවල් අහම්බෙන් සිදු වෙනවා. නමුත් ඒව අහම්බෙම නෙමෙයි ඒවා යම් දේශපාලන සමාජ සාධක විසින් නිර්මාණය කරන ලැබූ දේවල්. පළමුවෙනි වැදගත් දේ තමයි 1953 අගෝස්තු 12 වෙනිදා ඇති වුණු හර්තාලය. දැන් හර්තාලය ලංකාවේ කම්කරු පන්තියේ
පළමුවෙනි නැගිටීම තමයි. ඒ නැගිටීමේ ප්‍රතිඵලයක් හැටියට ඒ කාලේ බලය හිටපු එක්සත් ජාතික පක්ෂයේ විශාල අපුදයක් තුනා අගමැතිවරයාට ඉල්ලාසෙන සිදු වුණා. ඒකට කම්කරු පන්තියේ ඉල්ලීම් නැගිටීම වම ව්‍යාපාරය සම්බන්ධයෙන් ලංකාවේ ඇති වුණු පළවෙනි විවෘත අරගලය. ඒක උනේ ඒක අගෝස්තු මාසේ 12 වෙනිදා. දැන් 970 ජුලයි මාසයේ මම හිතන්නේ 22 වෙනිදා තවද පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමයි ලංකාවේ පළමුවන වරට ඒ කාලේ භාෂාවෙන් කියපු සමාජවාදී පරිවර්තනයක් පිළිබඳ න්‍යාය පත්‍රයක් සහිතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය කියන පක්ෂ තුනේ සමන්විත සංධානයේ බලයට පත් වෙන්නේ ලංකාව එක්තරා විදිහකට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය කරගෙන යාමට. ඊළඟ 972 වසරේ ජුලයි මාසයේ 22 වෙනිදා තමයි ලංකාව ජනරජයක් වෙලා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක සම්මත කරගන්නේ. ඊට පස්සේ 977 ජූලි මාසයේ මැතිවරණය ලංකාවේ දක්ෂිණාංශික දේශපාලන ජයග්‍රහණයේ දිනය. එක්සත් ජාතික පක්ෂය ජේ.ආර්. ජයවර්ධන මහත්මයා නායකත්වයේ දීලා බලයට පත් වීම සිදු වුණේ 1977 ජුලයි 22 පැවතුම් මැතිවරණයෙන්. ඒ ජයග්‍රහණයෙන් ලංකාවේ දක්ෂිණාංශයේ බලයට පත් වුණා පවුණක් නෙමෙයි. එතෙක් කාලයේ ලංකාවේ සුබසාධනවාදී ආණ්ඩු වලින් ගෙන ගිය යම් යම් සමාජ සංවර්ධනය සඳහා දායක වුණු ඒ දේශපාලන ආර්ථික සමාජ ප්‍රතිපත්ති නවත්තලා සම්පූර්ණ දක්ෂිණාංශික ආර්ථික පරිවර්තනයකට ඔය නව ලිබරල් වාදය කියන ඊළඟට අධිකාරවාදී දක්ෂිණාංශික අධිකාරවාදී දේශපාලන පරිවර්තනයකටත් පාරකපුවේ 977 ජුලයි මාසේ 22 වෙනිදා සිදුවීම මැතිවරණය සමග 83 ජුලයි මාසේ ලංකාවේ මෑත ඉතිහාසයේ තීරණාත්මක වෙනසකට පත් කළ අර කැරලි කියන්නේ ද්‍රවිඩ ජනතාවට විරුද්ධව සිංහල සමාජයෙන් මතුවුණු ඒ භීෂණය සිදුවන ජුලයි මාසෙක. එබැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන නැගිටීමක ප්‍රතිඵලයක් විතර බලයෙන් ඉවත් කළා. අර තෙක් පැවති දක්ෂිණාංශික දේශපාලන බලය ඒ සාම්ප්‍රදායික ප්‍රබෝපන්තිය දේශපාලන බලය ආධිපත්‍යය විඳවැටීමේ ක්‍රියාවලිය පටන් ගත්තේ ජුලයි මාසේ. එතකොට අපි ඔය ඒක අපි තරමක් දුරට අපට නම් සිනා විය හැකි දෙයක් තමයි කොයින්සිඩන්ස් සමපාතව සිදුවීම් ටික ජුලයි අගෝස්තු මාසවල. දැන් මම හිතන්නේ ඔබ මත කරන්නේ තරමක් දේශපාලනාත්මක ප්‍රශ්නයක් නේ. අපි ඒකට යමුද දැන්? ඔව් ඒක තමයි. අපි කතා කරොත් ඒක දැන් මේ මෑත වෙච්ච ඒ අරගලය නැත්නම් අරගලය ජනතාව එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ධූරයෙන් එළවන එක දක්වා ඒ කියන්නේ එතන මං හිතන්නේ සෑහෙන කාලෙක ඉඳලා ගොඩනැගිච්ච හේතු ගොඩකුත් තියෙනවා. ඊට පස්සේ ඒ වෙලාවේ ඇති වෙච්ච හේතුත් සෑහෙන බලපෑවා සහ සමාජ විව්වේ විදි ඊට පස්සේ පන්තිය ඒ දේවලුත් සෑහෙන බලපෑවා අරගලය ඕගනයිස් වෙද්දී. දැන් ඊට පස්සේ අරගලයේ මූලිකම දේ තමයි අර දැන් මම හිතන්නේ මහාචාර්ය උයන්ගොඩමයි මේක අර මහජන සරසවියේ පළවෙනි දවසේ කතාවේදීත් කතා වුණා මේක ජනතාව විසින් තමන්ගේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණ නැත්නම් මෙකැනිසම්ස් පාවිච්චි කරන එක අවස්ථාවක් කියලා. ඒ කියන්නේ ජනතාව ඍජුව මේකට සහභාගී වෙනවා. ඒක අර අපි අහලා තිබ්බට අර දැන් මෙච්චර කල් තිබ්බ අර නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ එක්ක ඒක වෙන තැනක තිබ්බේ. එතකොට දැන් මේකේ වැදගත්ම දේ තමයි මේ වගේ මිනිස්සු ඉල්ලපු දේ මොකක්ද කියන එක. ඒ කියන්නේ ප්‍රධානම එක ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ එළවෙන එක තමයි එතන මූලික මේ හේතුව විදිහට ගොඩනැගුණේ. ඒ කියන්නේ මූවමන්ට් එකක් විදිහට ඉස්සරහට ගියේ. හැබැයි ඒක ASCII ඒ කියන්නේ කාලාන්තරයක් තිස්සේ තියෙන විවිධ පුංචි අරගලේ ඉඳලා එක එක මට්ටමේ කම්කරු ඊට පස්සේ අනිත් පැත්තෙන් සුළු ජාතින්ගේ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න හැමදේම තිබ්බා. එතකොට දැන් මේ අවුරුදු 4ක් ගෙවෙන සම්පූර්ණ වෙනවත් එක්කම මෙතන වෙනස් වෙලා තියෙන සමහර දේවල් එක්ක අපි ආයෙ හැරිලා බලුවොත් ඒ කියන්නේ ජනතාව විසින් මේ කරපු අරගලය මොකක්ද සහ දැන් වෙනකොට ඒ පරමාර්ථයන් ඉටු වෙලා තියෙනවද නැත්නම් අඩුම ගානේ එහෙම හැරවුමක් තියෙනවද නැද්ද ඒ ගැන පොඩ්ඩක් අපි කතා කරමු. ඔව් දැන් 2022 අරගලේ
මතුණු ඉල්ලීම් සහ එම අරගලය තුළින් එහි පළවුණු විරෝධතා තුළින් ලංකාවේ දේශපාලනයේ අපි කියනවා පැරඩයිම් චේන්ජ් එකක් කියලා. ඒ කියන්නේ මූලික හරයාත්මක පරිවර්තනයක් සිදු වුණා. අපි මේ පරිවර්තනය සඳහා ඒ දොර විවෘත වුණා. අපි ඒකේ අර්ථය ටිකක් බලමු. දැන් ප්‍රධානම සටන් පාඩයක් තමයි අරගලයේ තිබුණු මේ ඇත්ත වශයෙන්ම ඉංග්‍රීසියෙන් තමයි සිංහල ජනතාවත් කිව්වේ සිස්ටම් චේන්ජ් එකක් කරන්න ඕනේ කියලා. දැන් ක්‍රම වෙනසක් කියලා කිව්වට ඒකේ තරම් දැන් තේරෙන්නේ නැහැ. සිස්ටම් චේන්ජ් එකක් කියනවා තමයි සාමාන්‍ය ජනතාව පවා දැන් තේරුම් අරගෙන තියෙන්නේ. ඒ සිස්ටම් චේන්ජ් කියන එකේ අර්ථ කිහිපයක් තිබුණා. එකක් තමයි එතෙක්කල් ලංකාවේ බලයේ සිටපු සාම්ප්‍රදායික ප්‍රභූ පන්තියේ ධාරාවන් දෙකක් තිබුණානේ. එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජනය කරපු ධාරාව, ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පසුව පොදු ජන එක්සත් පෙරමුණෙන් නියෝජනය කරපු ධාරාව. ඒ ධාරා දෙකෙන් ඈතට ගිය. ඊළඟට සාම්ප්‍රදායික දේශපාලන ප්‍රභූතන්ත්‍රය බලයෙන් ඉවත් කරලා අලුත් දේශපාලන පහලක පිරිසක් නැත්නම් අලුත් මේ දේශපාලන නායකත්වයක් රටට නිර්මාණය කළ යුතුයි කියන එක. දෙවෙනි එක තමයි ලංකාවේ තෙක්කල් තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. දැන් ඔබේ ප්‍රශ්නේදී මතු කළ විදිහට ලංකාවේ තිබුණා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. තවමත් තියෙන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී. නමුත් ලංකාවේ තිබුණු මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තිබුණ එක ලක්ෂණ කීපයක් තිබුණා ජනතාවගේ බරපතල විරෝධයට ලක් වුණු. ඒ ප්‍රධාන දෙකක් තිබුණා. එකක් තමයි මේ එම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී යටතේ බලයට පත් උනේ අපේ සමාජයේ එක්තරා මේ පටු සමාජ තීරයක් පමණයි. අර මාක්ස්වාදී භාෂාවෙන් පාලක පන්තිය කියනවා. ඊළාට එයාගේම ලංකාවේ ප්‍රභූතන්ත්‍රය කියනවා. ඇත්ත වශයෙන්ම කොළඹ නගරය කේන්ද්‍ර කොටගත්තු කුඩා සමාජ පන්තියක් වන විශේෂයෙන්ම සිංහල සමාජයෙන් බිහි වුණු ධනේශ්වර පන්තියේ නැත්නම් ප්‍රභූතන්ත්‍රය කියන එක තමයි දේශපාලන බලය නිරන්තරයෙන්ම මෙවුනේ. එක පැත්තකින් තව පැත්තකට මාරු වෙනවා ඒ විදිහට. ඒක වෙනස් කරන්න ඕනේ කියන එක. ඒ කියන්නේ ඒ ප්‍රභූතන්ත්‍රයෙන් රාජ්‍ය බලය, දේශපාලන බලය, ආණ්ඩු බලය ඉවත් කරලා පොදු ජනතාව, කම්කරු ජනතාව, ගොවි ජනතාව, තරුණ පෙර වැඩ කරන ජනතාව, ඊළඟට දුගී ජනතාව, සිංහල දෙමළ මුස්ලිම් සමාජවල දුගී ජනතාව නියෝජනය කරන ඔවුන්ගේ ඵල ප්‍රයෝජන සහ අපේක්ෂාවන් නියෝජනය කරන දේශපාලන බලවේගයකට දේශපාලන බලය යන්න ඕනේ කියන අදිෂ්ඨානය සහ අපේක්ෂාව තිබුණා ඔය අරගලය තුල. තුන්වෙනි එක තමයි ලංකාවේ ආණ්ඩුකරණයේ තිබුණු බරපතලම ගැටලුවක් තමයි ඔය 2022 වන විට දූෂණය, ආර්ථික දූෂණය, දේශපාලන දූෂණය, මත පදනම් වුණු ආණ්ඩුකරණ ක්‍රමයක් බිහිවීම. එයා ඒ කාලේ හිටපු ජනාධිපතිවරයාගේ පටන් ඊටාම පල්ලෙහා මට්ටමේ රාජ්‍ය සේවකයා දක්වා පැතිරුණු අල්ලස දූෂණය, අයතු ලෙස ධනවත් වීම, ඊළාට මහ ජනතාවට වග නොවීම, හිතුවක්කාරව ආණ්ඩුකරණය සිදු කිරීම යනාදීන් සමන්විත අතිශයින්ම දූෂිත ප්‍රජා පීඩක ජනතාවගේ දුකට ප්‍රතිචාර දක්වන්නේ නැති ජනතාව නොවේ තමන්ගේ ජනතාවගේ නොවේ තමන්ගේ වාසිය තකා ආණ්ඩුකරණය පවත්වාගෙන යන එම ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා. වෙනත් වචනයකින් කියනවා නම් මේ සමාජවාදී ආණ්ඩු ක්‍රමයක්වත් විප්ලවවාදී ආණ්ඩු ක්‍රමයක්වත් නෙමෙයි පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල ලංකාවේ තියෙන ඇත්ත වශයෙන් තිබෙන්නේ ලිබරල් පාර්ලිමේන්තුවාදී ප්‍රජාතන්ත්‍රවාදයක්. ඒ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල අර පවත්නා ක්‍රමය ප්‍රතික්ෂේප කරලා ඒ අහෝසි කරන පරිවර්තනයක් කරා ගෙනියන්න ඕනේ කියන එක. ඒක තමයි ওই සිස්ටම් චේන්ජ් කියන එකෙන් ඇති වුණු අපේක්ෂාව. ඒක අරගලය සිදු වුණු සති මාස කිහිපේ ඉවරුණු ගමන්ම කරගන්න බැරුණු දෙයක්. අපි දන්නවා අගෝස්තු මාසෙදී
මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජුලයි මාසේ 9 වෙනිදා බලයෙන් ගියාට පස්සේ බලයට පත්වෙන ක්‍රමානුකූලව ලංකාවේ පැරණි එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජනය කළ ප්‍රභූතන්ත්‍රයත් ප්‍රභූතන් ඊළඟට පොදු ජනසත් පෙරමුණේ රාජපක්ෂ ඒ කණ්ඩායම් දෙකට අතර අලුත් සංධානයක් අගෝස්තු මාසයේ 22 වෙනිදා මම හිතන්නේ මතකය අනුව ඒගොල්ලෝ අලුත් සංධාන ආණ්ඩුවක් පිහිටවනවා. ඒතකොට එක පැත්තෙන් ඒක දක්ෂිණාංශයේ නැවත බලයට එීමක්. නමුත් ඒක බොහොම තාමකාලිකයි. ලංකාවේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ ශක්තිය ඒක කොච්චර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවල හයිය කොච්චරද කියනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාට බැරි වුණා මැතිවරණය නොපවත්වා නැත්නම් මැතිවරණය වංචාවෙන් හෝ බලහත්කාරයෙන් දිනාගෙන දිගටම බලයට ඉන්න බැරි වුණා. ඕට බල කෙරුණ පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න. එතකොට ඒ පාර්ලිමේන්තු මැතිවරණයයි ජනාධිපති මැතිවරණයයි ජනාධිපතිවරණයයි දෙක තුලින් තමයි විශාල වශයෙන් කල්පවත්නා ප්‍රතිඵල සහිත ආණ්ඩු වෙනසක් ඇති වෙන්නේ. පළමුවෙන් පැවැත්වුවේ ජනාධිපතිවරණය, ඊට පස්සේ පැවැත්වුවා පාර්ලිමේන්තු මැතිවරණය. ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහත්මයා ජාතික ජන බලවේගයේ ජනාධිපති වුණා. ඊට පසුව පැවැත්වුණු මම හිතන්නේ නොවැම්බර් මාසයේ අවුරුද්දම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලය ආණ්ඩුවට 3/2 බලයක් ලැබුණා. එතනත් තියෙන විශේෂත්වයක්. ලංකාවේ පාර්ලිමේන්තුවේ කුඩා දේශපාලන පක්ෂයක් හැටියට කාලයක් තිස්සේ පැවතුණු ඊළඟට සෑහෙන දීර්ඝ ඉතිහාසයක් තිබෙන. ඒකත් ඊටම මේ දේශපාලන වශයෙන් මේ සිත්කාවදින පරිවර්තනයක් කලින් විප්ලවීය පක්ෂයක් හැටියට ඉඳලා සන්නද්ධරගලේ ගැන විශ්වාස කරපු දේශපාලන බලවේගයක් අන්තිමට පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය තියලා අරගලේ විසින් මත කරපු සිස්ටම් චේන්ජ් කියන සටන් පාඨය තමන්ගේත් මූලික සටන් පාඨය නැත්නම් ඒ ජනතාවගේ අපේක්ෂාව තමන් ඉටු කරන අපේක්ෂාව බවට පත් කරමින් බලයට ඒම මම හිතන්නේ ඊටාම වැදගත්. ඒකට ඒ බලයට ඒම තුලින් දැන් ඔබ මතු කරන ප්‍රශ්නේ මම හිතන්නේ අපි ටිකක් වෙනම කතා කළ යුතුයි. අපි මේකෙන් පස්සේ මගේ දෙන්න පිළිතුරෙන් පස්සේ අපි එතකොටනේ වෙනස සිදුවෙමින් යනවාද කියන එක. ඒක නේද ඔබ මතු කරන ප්‍රශ්නේ. ඔව්. ඒක තමයි. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ අරගලයෙන් පස්සේ කියන්නේ අන්තර්වාර රජයක් පත් වෙනවා. ඒක වෙන්නේ ඒ කියන්නේ ඒක ව්‍යවස්ථානුකූලයි. හැබැයි ඒකේ ඇත්තටම ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ ජනතාව ඇත්තටම ඉල්ලපු දේ එතන ආය රෙප්‍රසන්ට් වෙනවද නැත්නම් සමහරු ඒක කියන්නත් ගත්තා. ඒ කියන්නේ අරගලේ අවසාන ජයග්‍රහණය නිකන් හයිජැක් කරා නැත්නම් ඒක පැහැරගත්තා වගේ කතාවකුත් කියන්න ගත්තා. ඊට පස්සේ දැන් ඒ අවුරුදු දෙකක කාලය ගත්තාම රනිල් වික්‍රමසිංහ පරිපාලනය කරපු ලංකාව මේ මං හිතන්නේ ලංකාවේ වැඩිම ඒ කියන්නේ 50 සහ 50 කෙටුම්පත් පාර්ලිමේන්තුවට ආව වසර කිහිපයක් විශේෂයෙන් ඒ ගොඩක් ඒවා ටිකක් අර අපි අර පීඩක නීති කියන්නේ නැත්නම් ප්‍රජාපීඩක නීති කියන්නේ ඒ වගේ තැන් වලින් ආවේවා. ඊට පස්සේ දැන් අනිත් පැත්තෙන් ආර්ථිකමය වශයෙන් තියෙන ගැටලුවත් එක්ක ඒ කියන්නේ සමහර බැඳීම් ඇති කරගත්තා. ඒ කියන්නේ IMF එක සහ ඒකේ ඒ කියන්නේ ඊළඟ වාරිකයට යන්නේක ඊට පස්සේ අර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය ඒ වගේ සමහර වැදගත් තීරණ ගොඩකුත් ඒ කාල සීමාවේ සිද්ධ වෙනවා. ඊට පස්සේ ජාතික ජන බලවේගීය බලයටපත් වීමත් එක්ක ඒ කියන්නේ ඒගොල්ලෝ පෙනී හිටි දේශපාලන මතවාද සහ දැන් වෙනකොට තියෙන සැකස්ම එක්කේ සිස්ටම් එකේ අපිට ඒ දේවල් එක්ක ඒක හසුරුවගෙන ඉස්සරහට යන්න වෙලා තියෙනවා. එතකොට දැන් මේ වෙනස්කම් ටික කොහොමද ලඝු කරන්නේ කියන අරගලයේ පරමාර්ථ සහ දැන් වෙනකොට ඒ දේවල් යන විදිහත් එක්ක අපි ටිකක් අර ඒ වෙනස් වෙච්ච විදිහත් එක්ක මේක ගත්තොත් එහෙම විශේෂයෙන් අන්තර්වාර රජය සහ එතනින් එහාට ආය ජනතා ඡන්දයෙන් නව රජයක් විදිහට ජාතික ජන බලවේගය පත්වීමත් එක්ක අපේ අරගලයේ ප්‍රධානම අපේක්ෂාව වුණු ක්‍රම වෙනස සිස්ටම් චේන්ජ් කියන එක අපේ දේශපාලන ප්‍රශ්නයක් හැටියට පොඩ්ඩක් බලමු මොකක්ද ඒකේ තිබෙන අභියෝගය කියන එක. දැන් ලංකාවේ ක්‍රම වෙනසක් ඇති කරනවා නම් ඒ ක්‍රම වෙනසේ ආරම්භයක් තමයි මැතිවරණයකින්
කලින් හිටපු දේශපාලන ප්‍රභූතන්ත්‍රයවත් පාලක පන්ති නියෝජනය නොකරන පොදු ජනතාවගේ අපේක්ෂා නියෝජනය කරන විපක්ෂයේ සිටපු විපක්ෂවාදී දේශපාලන පක්ෂයක් බලයට පත් කිරීම. එතකොට ජාතික ජන බලවේගයේ තියෙන විශේෂත්වය තමයි යට විප්ලවවාදී ඉතිහාසයක් තිබුණා. සිංහල ජාතිකවාදී ඉතිහාසයකොත් තිබුණා. මාක්ස්වාදී වාමාංශික ඉතිහාසයකොත් තිබුණා. ඉතින් මෙවැනි ආණ්ඩුවක් බලයට පත් වුණාම නැත්නම් මෙවැනි ඉතිහාසයක් තියෙන ආණ්ඩුවක් බලයට පත් වුණාම සහ ලංකාවේ 2024 වන විට මෝරා තිබුණු ආර්ථික දේශපාලන අර්බුදයේ පසුබිම තුළ එක සංකීර්ණ සමාජ අපේක්ෂාවන් ගණනාවක් තිබුණා. එකක් තමයි සමහර අය බලාපොරොත්තු වුණා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සමාජවාදී ආණ්ඩුවක් හැටියට ක්‍රියා කරයි කියලා. හරි විප්ලවවාදී පක්ෂයක් විප්ලවයෙන් නෙවෙයි සාමකාමී වල පාර්ලිමේන්තු වාදී ක්‍රමය තුල මැතිවරණයෙන් බලයටපත් වුණා. නමුත් ඔවුන්ගේ න්‍යාය පත්‍රය ආණ්ඩුවේ ක්ෂණික ප්‍රතිපත්තිය සමාජවාදී පරිවර්තනය කරා යෑමේ කියන එක. නමුත් බොහෝ දෙනා ආණ්ඩුව බලයටපත් වෙලා මාස 6ක් තුල බොහොම සිත් කැළඹීමට සහ කනගාටුවටපත් වීමට හේතු වුණා. ඒගොල්ලෝ අපේක්ෂා කරන සමාජවාදී ආණ්ඩුවක් නෙවෙයි ජාතික ජනබල ආණ්ඩුව. එහෙම නැත්නම් සමාජවාදී න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. දෙවෙනි එක තමයි තවත් සමහර අය හිතුවා සමාජවාදී ආණ්ඩුවක් නොවුනන් අඩු ගන්න ජාතික ජනබලයේ ආණ්ඩුව අඩුතරමින් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාත්මක කරපු ආර්ථික ප්‍රතිපත්තිය නියෝ ලිබරල් කියලා කියන නව ලිබරල් වාදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රමයෙන් සම්පූර්ණයෙන් කැඩීමෙන් වෙලා අලුත් ආකාරයක සමාජ සුබසාධනවාදී අඩුතරමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති වහාම ක්‍රියාත්මක කරાવીය කියලා. නමුත් එම කාරණා දෙකම නොවීම ගැන දැන් ජාතික ජන බලයට ඡන්දය දුන්නු බලවේග නෙවෙයි ඡන්දදායකයන් හිතවතුන් ගණනාවක් ගැන බොහොම දුකටපත් වෙලා තියෙනවා නොකිරීම ගැන. ඕන් එහි තදබල විවේචකයන් බවටත් පත් වෙලා තිබෙනවා. ඒ අතරේ අපිට ටිකක් බලන්න වෙනවා මෙන්න මේ සිස්ටම් චේන්ජ් එක කියන එක. ඒ කියන්නේ අතිශයින්ම දූෂිත මර්ධනකාරී නැට යුද්ධමය කරණයට පත් වුණු රාජ්‍යයක් පවතින ඊළඟට හරි දැන් පාර රාජ්‍ය කියලා වචනයක් තියෙනවනේ පැරාස්ටේට් කියලා ඒ වෙන්නේ ව්‍යුහයක් තුලින් රාජ්‍ය පවතින එවැනි ක්‍රමයක් වෙනස් කිරීම මොන වගේ දෙයක්ද කියලා අත්ත වශයෙන් මොන වගේ අභියෝගයක්ද මට නම් හිතන්නේ සිස්ටම් චේන්ජ් කියන සංකල්පය අරගලය අවස්ථාවේදී තාම මනරම් සිත්කාවදින දේශපාලන සටන් පාඨයක් වුණාට අපි ඉංග්‍රීසියෙන් කියමු නැත්නම් it is easier said than done කියලා. කරනවට වඩා කියන එක පහසුයි. අන්න එවැනි තත්වයක් ඇති වුණා ලංකාවෙත් වශයෙන් 2022 24 කාලෙදී. ඒතර අපි හිතනවා නම් ලංකාවේ අර පාරම්පරික දේශපාලන ප්‍රභූතන්ත්‍රයට නැවතවරක් බලයටපත් නොවන විදිහට අපි ක්‍රමය වෙනස් කරන්න ඕන නම් එකෙන් අදහස් වෙනවා ඇත්ත වශයෙන්ම එක සමාජ පන්තියකින් ප්‍රභූතන්ත්‍රයෙන් තවත් පන්තියකට පීඩිත පොදු ජනතාවට බලය දේශපාලන බලය මාරු වීමක්. ඒක හරියට විප්ලවයකට සමාන දෙයක්. සිස්ටම් චේන්ජ් කියන එක එක්තරා විදිහක විප්ලවීය අර්ථයක් තියෙනවා. ඒක විප්ලවීය අපේක්ෂාවක් තියෙනවා. ඒතකොට කවදාවත් බලය Taman අත තියාගෙන හිටපු පාලක පන්තියක් ප්‍රභූ පන්තියක් සාමකාමීව ඒ බලය අතහරින්නේ නැහැ. නමුත් සිදු වුණා 2024 දී බලය අතහරින්න අර මැතිවර දෙකේ ප්‍රතිඵල හැටියට නමුත් මේ ආණ්ඩුව ඉන්පස්සේ බලයටපත් වුණු ආණ්ඩුව සිස්ටම් චේන්ජ් එකක් අර දිගටම සාහිතික කිරීමේ ප්‍රතිසංස්කරණ නැත්තම් පරිවර්තන කරන්න යනවා නම් අනිවාර්යයෙන්ම අර මෙතෙක්කල් බලයේ හිටපු මෙතෙක්කල් රාජ්‍ය බලයේ හිමි කරගෙන සිටි මෙතෙක්කල් ආර්ථික බලයේ හිමි කරගෙන සිටි ඊළඟ දූෂණය අල්ලස සහ බලය අයුතු ලෙස භාවිත කිරීම තුළින් දේශපාලන බලයේ සිටපු සමාජ පන්තියෙන්
නිහඬව එක්කෝ අත් දෙක උස්සගෙන නැත්නම් පහට අත් දෙක පහත දමාගෙන බලන් ඉඳී කියලා හිතන්න අමාරුයි. එවැනි තත්ත්වයක් තුළ මොකද වෙන්නේ? ඇත්ත වශයෙන් දැනට ආණ්ඩුව කරන ප්‍රතිසංස්කරණ වලින් මට පෙනෙනවා නිදසුනක් ලෙස දූෂණයට විරුද්ධව කරන අරගලය ඒකේ ඇත්ත වශයෙන් ඍජුවම බැටකන්නේ කවුද? කලින් හිටපු දේශපාලන පක්ෂවල නායකයෝ, ආණ්ඩුවල නායකයෝ, හිටපු ජනාධිපතිවරු, ඇමතිවරු, ඔවුන්ගේ පවුල්වල අය, ළමයින්, ඒ වගේම ඔවුන්ට සේවය කරපු නිලධර තන්ත්‍රය. ඔවුන්ට විරුද්ධව තමයි දැන් පරීක්ෂණ කරන්නේ. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? දූෂණය නැති කරන්න යනවනම් ශ්‍රී ලංකා සමාජය තුළ, දේශපාලනය තුළ දූෂණය විසින් පවත්වාගෙන යනු ලැබූ දේශපාලන ක්‍රමයකුත්, දූෂණය මත යැපුණු දේශපාලන පන්තියකුත් බලයෙන් ඉවත් කරන්න වෙනවා. එතකොට ඒක සාමකාමීව සිදුවීම ඊටාම මේ කලාතුරකින් සිදුවන දෙයක්. එතකොට දැනට මේ ආණ්ඩුව කරන බව මට පෙනෙන්නේ සාමාන්‍ය නීතිය යටතේ අලුතෙන් නීති ගෙනෙන්නේ නැතුව. දැන් අල්ලස් නීතිය මේ අනුර කුමාර ආණ්ඩුවෙන් ගෙනාව එක නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කාලෙම තමයි ඔය අල්ලස් නීතිය ගෙනාවේ. අල්ලස් පනත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම පිට. ඒකට ඒක දැන් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ගියාම ඒක හඳුන්වා දෙන්නේ මොකක්ද? දේශපාලන වශයෙන් පරිගැනීම. හරිද? ඊළඟට මේ කලින් හිටපු පාලන බලයේ හිටපු අය සම්පූර්ණ බලයෙන් බලාත්කාරයෙන් දේශපාලන ඉවත් කිරීමට යන හිතුවක්කාර අත්නෝමතික අධිකාරවාදී පියවරක් කියලා සැලකන්නේ. දැන් මෙතන තියෙන මේ උත්ප්‍රාසය තමයි මේ ආණ්ඩුව ජාතික ජනබලවේගයේ ආණ්ඩුව හැකිතාක් දුරට ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී නීතියේ පාලනයේ රාමෝය යටතේ තමයි මේ පරිවර්තන කරගෙන යන්නේ. ඒක බොහොම අවදානම්කාරී වැඩක්. අවදානම්කාරී වැඩ කොච්චරද කියනවනම් බොහෝ වෙලාවට අර පැරණි ලංකාවේ අපි පාර රාජ්‍ය කියන ලංකාවේ තිබුණ ඇත්ත වශයෙන්ම රහස් රාජ්‍යයක් තිබුණා. විශේෂයෙන් පහුගිය කාලේ බලයේ හිටපු පොදු ජන පෙරමුණ නැත්තම් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන නායකින් සම්බන්ධව නිලධර තන්ත්‍රය, හමුදාව, පොලිසිය, රහසොත්තු සේවා සියල්ලම සම්බන්ධ වෙච්ච තිබුණ රාජ්‍ය ව්‍යුහයක්. ඒක සමාන්තර රාජ්‍ය ව්‍යුහයක්. ඒ සමාන්තර රාජ්‍ය ව්‍යුහය තවමත් පාලනය කරන්නේ ඒ අය තමයි. නමුත් දැන් මේ අනුර කුමාර ආණ්ඩුවට වෙලා තියෙන මොකද්ද? අර ප්‍රභූපන්ති පරණි පාලක පන්තිය නිර්මාණය කරපු සමාන්තර රාජ්‍ය යන්ත්‍රයේ ව්‍යුහයන් සහ පුද්ගලින්ම තමයි භාවිතා පාවිච්චි කරන්න වෙන්නේ. අර පැරණි ප්‍රභූපන්තියට ප්‍රන්තිය කරන ඒ අපි හිතමු දූෂණ විරෝධී නැත්නම් පැරණි මිනි දේශපාලන මෙනුම් පරීක්ෂා කිරීමේ ඒ කියන්නේ නීතිය ආධිපත්‍යය ක්‍රියාත්මක කරන්නට යන්න වෙන්නේ අර රාජ්‍ය ව්‍යුහයේ ආයතන සහ පුද්ගලයන් තියාගෙන තමයි. ඒක සුළුපටු අභියෝගයක් නෙමෙයි. ඒකත් අපි සැලකිය යුතුයි. මම මේ කියන්නේ මේකයි. මේ ආණ්ඩුවට මේ අවුරුදු 3 තුල එක්තරා විදිහක අතරමඟ සමාදාන වීම කරන්න කොම්ප්‍රොමයිසස් කියලා තියෙන වෙලා තියෙනවා. ඒක තමයි ඔය ආර්ථික ප්‍රතිපත්තිය. දැන් ලංකාව ධනවාදී ආර්ථිකයක් තියෙන සමාජයක් පමණක් නෙවෙයි අතිශයින්ම ගැඹුරු අර්බුදයකට හිර වුණු ධනවාදී ආර්ථිකයක් තියෙන රටක්. අපි 2022 2022 කාලේ දැක්කේ අර්බුදයේ පරිමාව තමයි. ඒකේ ගොදුරු බවටවත් උනේ පාලක පන්තිය නෙවෙයි සාමාන්‍ය ජනතාව, සාමාන්‍ය පුරවැසියන්. එතකොට ඒ ආර්ථිකයේ අර්බුදයෙන් ගොඩ එන්නට තිබෙන විකල්පය මොකක්ද කියන එක මේ ආණ්ඩුව මුලදීම මුහුණ දුන්නු බරපතල අභියෝගයක්. හැබැයි බලයට එන්න පෙර විපක්ෂයේ ඉන්න කාලේ ඒගොල්ලෝ නොයෙකුත් රැඩිකල් සටන් පාට ඉදිරිපත් කළා. මම හිතන්නේ ඒගොල්ලෝ කිව්වා අපි බලයට આવොත් අපි එක්කෝ ජාත්‍යන්තර මූල්‍ය මුදල සමග තිබෙන ඔය ගිවිසුමෙන් අපි ඉවත් වෙනවා නැත්නම් ඒක අපි බොහොම දැඩි විනාශකට සංශෝධනයකට භාජනය කරන්න පුළුවන්. ඒවා කරන්න බැරි වුණා. මම නම් හිතන්නේ එහෙම කරන්න ඉඩකඩ තිබුණා 2024 නොවැම්බර් මාසයේ බලයට පත්වන්නේ විප්ලවීය ආණ්ඩුවක් නම්.
මේක විප්ලවීය ආණ්ඩුවක් නෙවෙයි මහජන ඡන්දයෙන් පත් වුණු ප්‍රජාතන්ත්‍රවාදී සීමාවන්ට යට වුණු ආණ්ඩුවක්. එතකොට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සමග තියෙන සම්බන්ධතා ඉවත් කරගෙන රැඩිකල් ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ආණ්ඩුවට කියන්නේ අත් වශයෙන් ආණ්ඩුවට කියනවා අපි ඒ අර ලිබරල් නීති ආධිපත්‍ය රාමුවෙන් ඉවත් වෙලා යන්නේ කියලා. මොකද එහෙම අර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග තිබුණු ඒ එකඟතාවයේ රනිල් වික්‍රමසිංහ මහතා සමග එකඟ වුණු එකඟතාවය අපි ඉරලා දැම්මනම් ආණ්ඩුවේ විකල්පය වෙන්නේ මොකද්ද? ඉස්සර තිබුණු විකල්පය තමයි එක සෝවියට් කඳවුරෙන් නැත්නම් චීන කඳවුරෙන් ආර්ථික සහ දේශපාලන යුදමය සහයෝගය ලබා ගැනීම. කියුබාව කළා ඒක, උත්තර කොරියාව කළා. ඊළඟට ලංකාවේ ඒ කාලය තුල ලංකාව විතරක් නෙවෙයි තුන්වෙනි ලෝක රටවල් ගණනාවක්ම අර සුබ සාධනවාදී වාමාංශික පැත්තට බර සමාජවාදයට බර ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ මොකද සමාජවාදී කඳවුරක් තිබුණු නිසා. තනි රටකට කුඩා තනි රටකට කවදාවත් බෑ මේ පවතින ධනවාදී ආර්ථික ක්‍රමයෙන් කැඩී වෙන්න වෙනත් ජාත්‍යන්තරව ඒකට සහයෝගය දෙන්න ආරක්ෂා කරන්න බලවේග නැත්නම් මම හිතන්නේ එම ඔබතෝ කෝටේ යට තමයි මේ ජාතික ජන බලවේගය ආණ්ඩුව 2025 වසරේ ඉඳලා මුහුණ දුන්නේ තවමත් මුහුණ දෙන්නේ. ඉතින් ඒක එක පැත්තකින් ජාතික ජන බලවේග ආණ්ඩුව මේ ඓතිහාසික අර්බුදයක දරුවෙක් තමයි. හොඳටත් නරකටත් දෙකටම. මහාචාර්යතුමා දැන් ඒ කියන්නේ අපි දැන් ඔය කතා කරපු එකත් එක්කම දැන් අරගලය කියන සිදුවීම් ජාලාව අරගෙන බැලුවොත් ඒ කියන්නේ එක්තරා විදිහක අර දැන් අපි කතා කරපු ඒ අපරාධ රාජ්‍ය නැත්තම් ඒ වගේ අපේ ක්‍රමය තුල ඒ කියන්නේ හැඩ ගැහිලා තිබ්බ ගොඩක් ප්‍රශ්න. ඒ දේවල් පිළිබඳ ඒ කියන්නේ මිනිස්සු දැකපු විදිය ටිකක් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන තැනක් තමයි ඒක. මොකද දැන් උදාහරණයක් විදියට ගත්තොත් ඒ කියන්නේ ඊට කලින් යුද්ධය තියෙනවා 2009 ඉවර වෙනවා. ඒකෙන් පස්සේ ඒ කියන්නේ අධික ජනප්‍රියවාදී ආණ්ඩුවක් බිහි වෙනවා විශාල බලයක් සහිතව. එතනින් එහාට ඒ අර මං කියන්නේ කලින් ඉඳලා තිබ්බා ඒක. හැබැයි අර විශේෂයෙන් ඒගොල්ලන්ගේ දේශපාලන මතවාදී බව. ඒ කියන්නේ සිංහල බෞද්ධ කියන මතවාදය සහ ඒ දේවල් එක්ක අර ටිකක් යන මිනිස්සු දකින දේ ඒක සෑහෙන අන්තයකට යනවා. ඉතින් හැබැයි දැන් ආර්ථික අර්බුදය සහ අරගලය එක්ක වෙන එක වෙනසක් තමයි. ඒ කියන්නේ අර මිනිස්සු ඒ කාලේ ඒ දේවල් හැම එකක් එක්කම හිතන් හිටපු නැත්නම් අර ඡන්ද දීලා ආණ්ඩු පත් කරගන්නවා ඒක ගැන හිතන් හිටපු විදිහ පොඩ්ඩක් වෙනස් වෙනවා. නැත්නම් අර මම හිතන්නේ මහාචාර්යතුමාගේම වචන වලින් කියනවා නම් අර ඉමැජිනේෂන් එක. ඒ කියන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදය කියන එක පිළිබඳ තිබු පරිකල්පනය කියන එක මිනිස්සු ගොඩක් දුරට වෙනස් කරගන්නවා. මම හිතන්නේ ඒකේ ප්‍රතිඵලයක් තමයි ඒ කියන්නේ මේ ආණ්ඩු මාරු වෙන්නේ විශේෂයෙන් ඡන්දය හරහා වෙන දේවල්. එතකොට දැන් තියෙන ප්‍රධානම අභියෝගයක් තමයි මේ දැන් මේ ජාතික ජන බලවේගය මෙතනින් ඉස්සරහට සහ මේ කාල පරාසය තුළ කරන් එද්දි මේ වෙනස් වෙච්ච දේ ඒ කියන්නේ බොහෝ දුරට තියෙන්නේ ඒ කියන්නේ ඒක ප්‍රෝග්‍රෙසිව් දෙයක් නැත්නම් ප්‍රගතිශීලී තැනක තමයි තියෙන්නේ. ඒ කියන්නේ මිනිසුන්ගේ වෙනස් වීම. එතකොට දැන් මේකත් ඒ කියන්නේ එක විදියකට හරිමාවතකට යොමු කරගන්න අවශ්‍යයි. ඒ කියන්නේ බැරි වෙලාවත් ඒක ආය වෙන තැනකට හැරුණොත් එක්ක අන්තවාදී මතවාදයක් හරි නැත්නම් ආය පාර රාජ්‍ය පැත්තකට හරි එහෙම හැරෙන්න පුළුවන් ඒවා. එතකොට මේ දැන් මේ දේවල් එක්ක දැන් ඉස්සරහට යද්දී වඩා වැදගත් වෙන්නේ මොන දේවල්ද? ඒ කියන්නේ විශේෂයෙන් මිනිසුන්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම ඒ කියන්නේ ජනතාවගේ තැන ඉඳලා දේශපාලනය කියන එක ගත්තොත් අපි දැන් මම එක මේ නිවැරදි කිරීමක් යෝජනා කරමින් පටන් ගන්නද? සගුණ දැන් අවස්ථාව ගන්නවද මිනිස්සුන් කියන වචන පාවිච්චි කළා. ඔව්. දැන් අපි ජනතාව කියන වචනේ භාවිත කරමු මේ පසුව. මතොතෙන්දී කාරණා දෙකක් ගැන කතා කරන්න කැමතියි ඔබේ ඔය ප්‍රශ්නයට පිළිතුරු වශයෙන්. පළවෙනි එක තමයි මේ ජාතික ජන බලවේග ආණ්ඩුව අපේ දේශපාලන න්‍යායාත්මකව හැඳින්විය යුත්තේ මොන ආණ්ඩුවක්ද කියන එකයි. ඔය ගැන මම හිතන්නේ දැනට මම දන්න තරමින් මත දෙකක් තියෙනවා.
දැන් මම දැන් ඔබත් ඒ වචනේ පාවිච්චි කළා මේක ප්‍රෝග්‍රෙසිව් ප්‍රගතිශීලී ආණ්ඩුවක් කියන එක. දැන් මම භාවිත කරන මේක ආණ්ඩුව සමාජවාදී ආණ්ඩුවක් නෙමෙයි. විප්ලවවාදී ආණ්ඩුවක් නෙමෙයි. නමුත් ප්‍රගතිශීලී ආණ්ඩුවක්. ප්‍රගතිශීලී කියන්නේ වාමාංශික ලක්ෂණක් තිබෙනවා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණක් තිබෙනවා. හරිද? ඊළඟට පොදු ජනතාව පැත්තට යොමු වුණු ඒ ලක්ෂණක් තියෙනවා. මොකද මේක වාමාංශික පක්ෂයක් හැටියට ජාතික ජන බලවේගය තිබුණා. නමුත් උන් ආණ්ඩුවක් හැටියට සමාජවාදී වාමාංශික න්‍යාය පත්‍රයක් නෙමෙයි ක්‍රියාත්මක කරන්නේ. දැන් ඔවුන්ගේ දැන් මම ප්‍රේන හැටියට උන්ට තාමත් සමාජවාදී වාමාංශික දේශපාලන පක්ෂයක් හැටියට තිබුණාට ඔවුන්ගේ දැනට ආණ්ඩුවක් හැටියට තිබෙන න්‍යාය පත්‍රය වාමාංශිකව සමාජවාදී නොවේ. නමුත් වාමාංශික හා සමාජවාදී අංග තිබෙනවා. ඒ නිසා තමයි මම මේක හඳුන්වන්නේ මේ ආණ්ඩුව ප්‍රගතිශීලී ආණ්ඩුවක් කියලා. වාමාංශික සම්භවයක් සහිත සමාජවාදී සම්භවයක් සහිත දේශපාලන පක්ෂයන් විසින් ගෙනවනු ලබන ප්‍රගතිශීලී ආණ්ඩුවක්. දැන් ඔබ දන්නවා සුමිත් චාමින්ද මහතා, විදර්ශනා කර්ණංගර මහතා, දීතිකා ධර්මසිංහ ඒ කට්ටිය කියන මේක left populist කියලා. වාමාංශික ජනතාවාදී ආණ්ඩුවක් කියලා. ඒත් මම කියන එකටම සමාන දෙයක් ඒක. ඔවුන් පාවිච්චි කරන පශ්චාත් මාක්ස්වාදී න්‍යායික භාෂාව මම භාවිතා කරනවා සාමාන්‍ය සාම්ප්‍රදායික වාමාංශික භාෂාව. නමුත් අපි එකම දෙයක් තමයි කියන්නේ. මේ ජාතික ජන බලවේගයේ හැඳින්වීමේදී අපට සාම්ප්‍රදායික දේශපාලන ශබ්දකෝෂයේ තිබෙන වචන ප්‍රමාණවත් නැහැ. වාමාංශික ශබ්දකෝෂයේ විශේෂයෙන්ම. ඒ පළවෙනි එක. දෙවෙනි එක තමයි මට නම් පෙනෙනවා වර්තමාන කාලයේදී පැරණි දේශපාලන ප්‍රභූතන්ත්‍රයත් බලයෙන් ඉවත් කරපු අයන් පාර රාජ්‍යයේ පුද්ගලයන් සහ ආයතන සමගත් ජාතික ජන බලවේගය ආණ්ඩුවට එරෙහි සන්ධානයක් ගොඩනැගීමේ ක්‍රියාවලියක් යනවා. ඒ ක්‍රියාවලිය ප්‍රකාශයට පත්වෙන්නේ මේ සලේ මහතාගේ සිදුවීම සම්බන්ධව තමයි. ඒ සලේ මහතාත් පාර රාජ්‍යයේ ප්‍රධාන කාඩරවරයෙක්. හරි ඒ කාලේ ඉන්ටෙලිජන්ස් මිලිටරි ඉන්ටෙලිජන්ස් එකේ ඉන්න කාලේ හිටපුවා. එතකොට ඒ පාර රාජ්‍යයේ අර බිම යට අන්ඩර්ග්‍රවුන්ඩ් තිබුණු අංශයේ ප්‍රධානියෙක් තමයි සලේ මහතා. එතකොට දැන් සලේ මහතා ඇවිල්ලා අර ආණ්ඩුවේ තිබෙන අර්ථකථනයට අනුව අර පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඒ ඇතුණු අතිශයින්ම ප්‍රතිවිප්ලවීය ක්‍රියාවලියේ ඒ සැලසුම් කළ පිරිසේ කොටසක් හැටියට තමයි ආණ්ඩුව හඳුන්වන්නේ. ඒක එහෙමනම් ආණ්ඩුව මේ ආණ්ඩුවේ නැත්නම් ක්‍රිමිනල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ඊළඟට ඇටර්නි ජෙනරල් නීතිපති දෙපාර්තමේන්තුවත් ඔහුට විරුද්ධව ඉදිරිපත් කරන චෝදනා බොහොම තාම බරපතල වෙන්න පුළුවන්. ඒක මම හිතනවා ඇත්ත වශයෙන්ම මේ විදිහට නඩුව ගියොත් පාර රාජ්‍යයේ ඔළුවටම ගැසීමක් වෙනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊළඟට පොදු ජන පෙරමුණ ජාතික පක්ෂය සහ අනිත් දක්ෂිණාංශයේ කුඩා කණ්ඩායම් පාර්ලිමේන්තුවේ ඇතුලේ සහ පිට සිටින සීලුම දන්නවා මේ සලේ මහතාගේ සිදුවීම තුල තිබෙන්නේ සංකේතාත්මක වශයෙන් පාර රාජ්‍ය විසටම පහර ගැසීමක් කියලා. ඒක වැළැක්වීමට තමයි දැනට මම හිතන්නේ විපක්ෂයේ දේශපාලන නායකයෝගේ මාධ්‍ය සමාජ මාධ්‍ය සියලුම ක්‍රියා කරන්නේ. ඒතර මට පෙනෙනවා මේ මොහොත පාස්කු ප්‍රහාරයේ සිදුවීම සම්බන්ධව පරීක්ෂණ අවසන් වීම සහ අධිකරණ ක්‍රියාවලිය ආරම්භ වීම අර සිස්ටම් චේන්ජ් එක සඳහා ආණ්ඩුව ගත්තු ක්‍රියාවලිය තීරණාත්මක අවධියක තමයි අපි ඉන්නේ කියන එක මට පෙනෙන හැටියට. දැන් අර අපි ඒ කියන්නේ කතා කරා ඒ කියන්නේ දැන් එක්තරා විදියක අරගලයත් එක්ක අර මිනිසුන් වෙච්ච පරිකල්පනීය වෙනසත් එක්ක ඒ කියන්නේ මේ ආණ්ඩුව බිහි වෙනවා. එතනින් එහාට ගත්තාම දැන්
ඒකේ අපි අවුරුදු දෙකක්කට ආසන්නයි දැන් රජය බිහි වෙලා. දැන් වෙනකොට තියෙන එක චෝදනාවක් තමයි එක්තරා විදියක මේ ආණ්ඩුවත් අර දැන් නිර්පභූතනකින් ඇවිල්ලා මේක පිහිටවුවට සමහර වෙලාවට අර ඒ කියන්නේ ප්‍රභූ අවකාශ වලට යන තැන් තියෙනවා කියලා. එක ප්‍රධාන චෝදනාවක් තමයි දැන් අපි ගත්තොත් ඒ කියන්නේ විශේෂයෙන් ආගමික සංස්ථාපිතයක ඒගොල්ලෝ දක්වන සම්බන්ධතාවය විශේෂයෙන් පන්සල සහ එක දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පල්ලේගම හේමරතන හාමුදුරුවන්ට එරෙහිවාව චෝදනාවේදී වුණත් ඒ කියන්නේ ටිකක් අර එලියෙන් ආව චෝදනාවක් තමයි මේ ආණ්ඩුව ටිකක් ඒ සංස්ථාපිතය රැකගෙන තමයි මේක කරගෙන යන්නේ වගේ චෝදනාව. ඊට පස්සේ අනිත් පැත්තෙන් දැන් අර නීති ප්‍රතිසංස්කරණ ගොඩක් එනවා. ඒ වගේත් ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඊට පස්සේ එතනින් එහාට ගත්තම අනිකුත් එන ඒ කියන්නේ එක එක අංශ වලට අදාළ නීති මාධ්‍ය ශාස්ත්‍රය ඊට පස්සේ එතනින් එහාට ගියාම පරිසර නීතිය ඒ වගේ මොකද්ද කම්කරු නීතිය ඒ වගේ ගොඩක් අංශවල ඒවා වෙනස් වෙන විදිහේදී ඒ කියන්නේ බොහෝ වෙලාවට ඒ බලය ඒ කියන්නේ කෝ ඍජුව දේශපාලන බලය හසුරවන්න පුළුවන් විදිහට මේගොල්ලෝ ඒ රාජ්‍ය ව්‍යුහය හරිගස්සනවා කියන චෝදනාවක් තියෙනවා එක විදිහකට. එතකොට දැන් ඔබතුමා කොහොමද ඒක විග්‍රහ කරන්නේ? දැන් අපි ගත්තොත් ඔය ආගමික සංස්ථාව කියන එක ඒ කියන්නේ අපි 56 ගත්තත් එතන ඉඳලත් එනවා ඒක. ඒ කියන්නේ එක විදිහකට ගත්තොත් අර සංඝවේද ගුරු ගෝවිකම්කරු කියලා ඒක අර ටිකක් පීඩිත තැනකින් ගන්න. හැබැයි දැන් වෙනකොට ඒ සංස්ථාපිතේ තියෙන විදිහත් එක්ක අපි දන්නවා ඒක විශේෂයෙන් අර පහුගිය කාලේ වෙච්ච දේවල් විශේෂයෙන් රාජපක්ෂ සමයේදී ඒ කියන්නේ බෞද්ධ ආගම සහ ඒ දේවල් එක්ක ඒ වගේ තිබ්බ හර පද්ධතියින් නැති වෙලා ඒක ටිකක් අර වෙනම ස්ථාපිත වීමක් වෙනවා. එතකොට මේ චෝදනාව ඔබ කොහොමද විශ්ලේෂණය කරන්නේ? ඒ කියන්නේ මේ ජාතික ජනබලවේගය පත් වෙලා තියෙන කෙටි කාලය අතුරදී ඇති වෙලා තියෙන. ඕක ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඕක. ආගම දේශපාලනය සහ පරිවර්තනීය න්‍යාය පත්‍රයක් අතර තියෙන සම්බන්ධය. 1917 රුසියානු විප්ලවය ඇති වුණාට පස්සේ සමහර බොල්ෂෙවික් පක්ෂයේ විප්ලවවාදී කොටස් ලෙනින්ට කියපු එකක් තමයි මේ වහාම පටන් ගන්නයි කියලා මේ අර පල්ලිය ජනසතු කරලා කොන්ද සමාජවාදී නිරාගමිකවාදය වහාම ක්‍රියාත්මක කරන්න කියලා. හරියට ප්‍රංශ විප්ලවය වුණා වගේ. ප්‍රංශ විප්ලවයේදී විප්ලවයෙන් පස්සේ වහාම ක්‍රියාත්මක වෙලා ඒ ප්‍රංශ විප්ලවවාදීන් කතෝලික පල්ලියේ විශාල මේ බලෙන් ඉවත් කළා ඇත්ත වශයෙන් ලොකු ඒව කළා. ඒතකොට ලෙනින් කියපුව තමයි ආගම පිළිබඳ ප්‍රශ්න ටික පරිස්සමෙන් අත ගන්න ඕන කියලා. ඒකට හේතුව තමයි වාමාංශික අපේ නිරාගමිකවාදීන්. අපි හැම විටම හිතනවා රාජ්‍ය නිරාගමිකවාදී විය යුතුයි කියලා. ජනතාව එහෙම නැහැ. දේශපාලනය එහෙම නැහැ. ලංකාවේ ජනතාව සිංහල සමාජයේ ජනතාව ආගමට බොහොම ලැබී. විශේෂයෙන් දැන් අපි කතා කරද්දී දැන් අරගලයෙන් වෙච්ච පරිකල්පනීය වෙනසත් එක්ක ඒ කියන්නේ මිනිස්සු බලාපොරොත්තු වුණ එක දෙයක් තමයි අර පැවති සාම්ප්‍රදායික ප්‍රභූ අවකාශය කියන එක බිඳ වට්ටලා මෙතනින් එහාට අපි ප්‍රභූ නොවන අවකාශයක් එක්ක ජනතාවගේ පරමාර්ථ වලට යනවා කියන එක මේ ආණ්ඩුව බිහි කර ගැනීමේ මූලික දෙයක්. ඒ කියන්නේ ජාතික ජනබලවේගී විදියට. එතකොට දැන් පහුගිය කාලේ සිද්ධ වෙච්ච පහුගිය අවුරුදු එකමාර දෙකකට ආසන්න කාලේ සිද්ධ වෙච්ච සමහර සිදුවීම් එක්ක මේ ආණ්ඩුවට තියෙන චෝදනාවක් තමයි මේගොල්ලෝ නිර්ප්‍රභූ කියලා කිව්වට ඒ කියන්නේ ආය අර ප්‍රභූ පැලැන්තිය ගිය පාරෙම යන ලක්ෂණ තියෙනවා කියන එක. ඒක එක ප්‍රධාන චෝදනාවක් ආව විදිහක් තමයි විශේෂයෙන් පන්සලට යනවා නැත්නම් ඒ අර බෞද්ධාගමික සංස්ථාපිතයෙක් ගනුදෙනු කරන විලාසය. දැන් සංස්කෘතික කමිටු ගත්තම ඔහු පන්සල් වලට යනවා. ඊට පස්සේ අතරින් ගියාම දැන් මේ පල්ලේගම හේමරතන හාමුදුරුවෝ සම්බන්ධව චෝදනාවේදී ඒගොල්ලෝ හැසිරිච්ච විදිහත් එක්ක චෝදනා කරන්න ගත්තා මේගොල්ලෝ මේ සංස්ථාපිතය සුරකිමින් තමයි ඉස්සරහට යන්නේ එහෙම කියලා. අනිත් පැත්තෙන් මේ රජය හරහා එන ඇතම් නීති සහ අනිකුත් ප්‍රතිසංස්කරණ එක ගත්තාම ඒ වගේත් ඒ කියන්නේ අර ඒ ව්‍යුහාත්මක වෙනස්කම් කරද්දී බලය ආය ආණ්ඩුව වෙතටම එන විදිහට ගොඩක් දේවල් වෙනස් කරන ප්‍රවණතාවයක් තියෙනවා කියන චෝදනාව තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් PTA එක සම්බන්ධ තියෙන කතිකාවත එතනින් එහාට ගියාම මාධ්‍ය වරලත් මාධ්‍ය
වෘත්තිකයන්ගේ නීතිය සම්බන්ධයක පරිසර නීතිය ඒ වගේ මෑතකාලීන වෙච්ච ඇතම් යෝජනා අපිට ගන්න පුළුවන්. එතකොට මේ වගේ තත්ත්වයක් තුළ කොහොමද ඔබතුමා මේක විශ්ලේෂණය කරන්නේ? කියන්නේ මේ නිර්ප්‍රභූ හැරවීම ආය නැත්තම් ප්‍රභූ තැනකට යනවාද නැත්තම් මෙතන මේ මොකද්ද වෙන්නේ? මේක මොන විදියට අපි බේරුම් කරගන්න? ඔබේ ප්‍රශ්නේ ප්‍රධාන කොටස් දෙකකට මම ප්‍රතිචාර දක්වන්නම්. පළමුවෙනි එක තමයි බෞද්ධ සහ කතෝලික ආගමික ප්‍රභූතන්ත්‍රය සමග මේ ආණ්ඩුව සන්ධානයක් ඇති කරගෙනද කියන එක. දෙවෙනි එක තමයි මේ ආණ්ඩුව නිර්ප්‍රභූ ප්‍රභාවයකින් බලයට ඇවිල්ලා ප්‍රභූතන්ත්‍රයක් බවට පත් වෙයිද කියන එක. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ආගම සහ රාජ්‍ය, ආගම සහ ආණ්ඩුව, ආගම සහ පාලක පන්ති අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳ ගැටලුව තමයි. දැන් ජාතික ජන බලවේගයට එක්තරා විදිහකට ඉතිහාසයක් තියෙනවා. මේ සිකියුලරිස්ට් කියන්නේ ආගම සහ රාජ්‍ය, ආගම සහ දේශපාලනයකට සම්බන්ධ කරගන්නේ නැති, ඒ දෙක අවුල් කරගන්නේ නැතුව නැති අපි කියනවා මේ සිකියුලරිස්ට් කියන සිංහල වචන තමයි නිරාගමික. නිරාගමික කියන වචනේ තරම් යහපත් වචනයක් නෙවෙයි. මොකද ඒක අර්ථකථනය කරන්න පුළුවන් ආගම් විරෝධී කියන එක. ඒ නිරාගමික වාදය කියන එක ඇත්ත වශයෙන්ම අර්ථය තමයි ආගමත් දේශපාලනයත් ආගමත් රාජ්‍යයත් කවලම් කරගන්නේ නැහැ. ආගම පැත්තක හිටපියා ඔය ආගම රාජ්‍යය තව පැත්තක. රාජ්‍ය ආගමට ඇඟිලි ගහන්නෙත් නැහැ. ආගම රාජ්‍යයට ඇඟිලි ගහන්නෙත් නැහැ. ඒ දෙක බල ප්‍රදේශ දෙකක් කියන අර්ථයෙන් තමයි. එතකොට දැන් සමාජවාදයෙන් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ නිරාගමිකවාදීන් කියලා. හැබැයි ඒකෙන් කියනවා hard secularists කියලා. ඒ කියන්නේ අර ආගමයන් රාජ්‍යය වෙන් කිරීම ඉතා තදින්ම බලහත්කාරයෙන් රාජ්‍ය බලය යොදා ක්‍රියාත්මක කරන අය කියන එක. ඕක රුසියාවේ රුසියානු විප්ලවයෙන් පස්සේ වුණා. මුලදී හැබැයි ලෙනින් ටිකක් වෝන් කළා. ඒ කියන්නේ අනතුරු ඇඟෙව්වා. ටිකක් ආගම පිළිබඳ ප්‍රශ්නය ටිකක් පරිස්සමෙන් අත ගන්න ඕන කියලා. ඒක හේතුව තමයි ජනතාව නිරාගමිකවාදී නෑ. පාලක පක්ෂය නිරාගමිකවාදී වුණාට ජනතාව නෑ. ජනතාව ආගමික භක්තිය තියෙන අය, විශ්වාස කරන අය. ඒකට ආගමික ප්‍රභූතන්ත්‍රය සමග එකට ඉන්න අය. ලංකාවෙත් එහෙමයි. දැන් බලයට ආවට පස්සේ තමයි ඕනම ආණ්ඩුවකට තේරෙන්නේ නැත්තේ. විපක්ෂේ ඉන්නකොට ඕක තේරෙන්නේ නැහැ. ලංකාවේ දේශපාලනයට කතෝලික, ක්‍රිස්තියානි සහ බෞද්ධ පූජක ප්‍රභූතන්ත්‍රයට කොපමණ බලපෑමක් කරන්න පුළුවන්ද කියලා. ඒ බලපෑම කරන්න පුළුවන් වෙන්නේ ඡන්දදායකින් කරන බලපෑම උඩ තමයි. වෙන මොකුත් නෙමෙයි. දැන් සිංහල සමාජයේ බෞද්ධ භික්ෂු නායකත්වයට පසුගිය කාලයේ කාර්බෝතයට ගියත් නැවතවරක් විශාල බලපෑමක් කරන්න පුළුවන්. නමුත් 2024 මැතිවරණයේදී උන්ට බලපෑම කරන්න බැරි වුණා. 2019 ඒක කරලා ඊට කලින් මැතිවරණයේදී කළා. එක දෙවෙනි එක තමයි දැන් කතෝලික ජනතාවකුත් ඉන්නවා සෑහෙන විශාල වශයෙන්. ඕනොත් වැඩි දෙනා ජාතික ජන බල ආණ්ඩුවට ඡන්දය දුන්නා. ඒනොත් වැඩි දෙනා කතෝලික පල්ලියේ ආගමික පූජක තන්ත්‍රය පිළිගන්න අය. සිංහල බෞද්ධ සමාජයේ වැඩි දෙනා ආගමික නායක ප්‍රභූතන්ත්‍රයේ නායකත්වය මඟ පෙන්වීම ආදර්ශය පිළිගන්න අය. එතකොට ඒ අයට ඇත්ත වශයෙන්ම විශේෂයෙන්ම සිංහල බෞද්ධ සමාජයේ බෞද්ධ භික්ෂු නායකත්වයේ දේශපාලන වශයෙන් කොච්චර ශක්තිමත්ද කියනවනම් ඒ ශක්තිමත් උනේ මේ පෞගේ කාලේ තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, පොදු ජන පෙරමුණ කියන පක්ෂ තුනම. ඔවුන් තමයි ආගමයි රාජ්‍යයි ඉතා ළඟට එකිනෙකට වෙලී තියෙන තත්ත්වයට ගෙනාවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන උත්සවයේ 172 දී එතකොට දැන් ඕනම ආණ්ඩුවකට ප්‍රතිසංස්කරණවාදී සමාජ ක්‍රම වෙනසක් ඇති කරන්න යන දේශපාලන බලවේගයට පරිසං වෙනවා. ඒ සමාජය තුළින් ප්‍රතිවිප්ලවයක් කියලා වචනෙන් හැඳින්වුවේ හැකි බලවේගවලට ආධාර කළ හැකි බලවේග සමග යම්කිසි විදිහේ අතරමඟ සමාදානයක් කරන්න වෙනවා. නිදසුනක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය පොදු ජන එක්සත් පෙරමුණට එකතු වෙලා පුළුවනේ සිංහල සමාජයේ විශාල කුලප්පු කිරීම ඇති කරන්න පුළුවන් බෞද්ධ සමාජයේ.
මොකද පහුගිය මැතිවරණ උත්සාහ ගත්තා. ජාතක ජනබලවේගයේ බෞද්ධ විරෝධී ඔවුන් ලෞකිකවාදී ආණ්ඩුවක්. ඔවුන් බලයට આવොත් නුවර පෙරහැර නැති කරයි. පන්සල් වල දේපල ගනි. ඒකට 56ත් ඕක ටිකක් තිබුණා. 56 නෙවෙයි මේ 64 65 මැතිවරණෙත් 65 මැතිවරණෙත්. ඉතින් මම හිතන හැටියට ජාතක ජනබලවේගයේ නායකයන් පැහැදිලිවම තේරුම් අරන් තිබෙනවා මේ වෙලාවේ සිස්ටම් චේන්ජ් එකක් කරනවා නම් සිස්ටම් චේන්ජ් එක කරන්න ඕන වෙනත් තලයක කියන එක. ඒ කියන්නේ තමන්ට එරෙහිව ආ හැකි බලවේග සියල්ලටම එකතු විය හැකි සන්දානගත හැකි අවකාශ විවෘත කරන්නේ නැතිව ඒවා ක්‍රමානුකූලව පාලනය කරමින් යෑමට. දැන් සාමාන්‍යයෙන් කියන වචනය තමයි දේශපාලනයේදී සතුරු බල කඳවුරු සතුරු බලවේග සියල්ලම එකවරට මේ සක්‍රිය කරන්න ඕන නැහැ. ඒතකොට බල කඳවුරු වෙන්නේ බල කඳවුරු නෙවෙයි බල පෙරමුණු ගණනාවක එකවරට සටන් කරන්නට බෑ. කරන්න තියන්නේ පරස්සමෙන් තෝරගන්න ඕන. මේ අවස්ථාවේදී මොන සතුරු පෙරමුණක් සමගම සටන් කරන්න ඕන. මට පෙනෙන හැටියට මේ වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුවේ තිබෙන වැඩපිළිවෙලේ එක්තරා මූලෝපායික දැක්මක් තියෙනවා. ඕක ඉන්නේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ ප්‍රශ්නවලදී. දැන් ආණ්ඩුව ප්‍රමුඛත්වය දීලා තිබෙන්නේ ආණ්ඩුකම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලට නෙමෙයි. නැත්තම් නිරාගමික වාදයේ පිළිබඳ පරිවර්තන ඉස්සරහට දැමීමට නොවේ. ප්‍රධානම අවධානය යොමු කරලා තියෙන රාජ්‍ය පිළිබඳව රාජ්‍යයේ අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ පරිවර්තන ඇති කිරීම. අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ සහ පරිවර්තන කියලා තියෙන ලංකාවේ රාජ්‍ය පසුගිය දශක ගණනාව තුළ ඇත්ත වශයෙන්ම ඔය ඔබ කිව්ව අපරාධ රාජ්‍ය බිහි වෙලා තියෙනවා. ලංකාව රාජ්‍ය දූෂිතයි. ආණ්ඩුකරණය සම්පූර්ණයෙන්ම දූෂිතයි. එතකොට රාජ්‍ය ව්‍යුහය සම්පූර්ණයෙන්ම අවුල් වෙච්ච දූෂණයටපත් වෙච්ච ව්‍යාකූල පෙරවුණු රාජ්‍ය ව්‍යුහයක් තියෙන්නේ. පළමුවෙන්ම මේ රාජ්‍ය ව්‍යුහය අලුතෙන් නිර්මාණය කරන්න ඕන. ඒ අලුතෙන් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් හැටියට තමයි අද තියෙන දූෂණයට විරුද්ධව සටන. ඒ වගේම ආණ්ඩුවේ කොටස් නැත්තම් රාජ්‍ය යන්ත්‍රයේම කොටස් සමග සම්බන්ධ ඔය ඩ්‍රග්ස් පිළිබඳ සටන. ඒ වගේ රාජ්‍යයේ අභ්‍යන්තරයෙන් ප්‍රතිසංස්කරණ වලට මුල් තැන දීලා තියෙනවා. හැබැයි ඒ රාජ්‍ය අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ වලට වෙරේව තමයි දැනට තිබෙන්නේ විශාල අර සාම්ප්‍රදායික ප්‍රභූපන්තියේ ප්‍රතික්‍රියාවක් මතුවලා තියෙන්නේ. එතකොට මම හිතන්නේ ආණ්ඩුකම ප්‍රතිසංස්කරණ වලට ඒ කියන්නේ රාජ්‍යයේ බාහිර නෛතික ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කරන්න යන්නේ පසුවයි. එතකොට මේ ආණ්ඩුව තේරුම් අරගෙන තියෙනවා අතීතයේදී සිදු වුණු දෙයක්. අතීතයේදී චන්ද්‍රිකා මැතිණියගේ කාලෙම සිදු වුණු දෙයක් තමයි අර ආර්ථික ප්‍රතිසංස්කරණ ආණ්ඩුකම් ප්‍රතිසංස්කරණ රාජ්‍ය අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ සියල්ල එකට කරන්න ගියා. එකට කරන්න ගියා මොකද වෙන්නේ එකක්වත් හරියන්නේ නැහැ. හැබැයි මේ ජාතික ජන බලවේග තියෙන ආණ්ඩුවට තිබෙන අභියෝගය ඊට වඩා ඉතාම තියුණුයි. එතකොට මේ ආණ්ඩුව මම හිතන්නේ නැහැ ඔය ආගමික පෝජක ප්‍රතිෂ්ඨාපිතය නායකත්වය සමග ඇති වෙන මිත්‍රත්වය සහයෝගය ප්‍රභූතන්ත්‍රයක් යලි ගොඩනැගීමේ නැත්තම් සන්දානගත වීමත් ඒම විදිහට පරිවර්තනයක් වෙනවා කියලා ජාතික ජන බලවේගයේ දේශපාලනයේ ඔන් කරලා තියෙන්නේ දැනට අවශ්‍ය දෙයක් තමයි මේ ආණ්ඩුව පිළිබඳව තිබෙන ආණ්ඩුවේ අර සමාජයේ තිබෙන මූලයන් දුර්වල කර හැකි බලවේගවල සමග සන්දානගත වීම. දැන් මම හිතන්නේ භික්ෂු නායකත්වයට ඒක කරන්න පුළුවන්. ඒක වළක්වන්න තමයි කරන්නේ. ඒක බොහෝ දෙනා බොහොම අසතුටටපත් කරපු දෙයක් බවත් මම හොඳටම දන්නවා. මම උනත් පුද්ගලිකව කැමති නැහැ ඒකට. මමත් හිතනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඔය කරන කාර්යය ඊට වඩා අඩු කළ යුතුයි කියලා. ඔබ කිව්වට ඇමතිතුමා ඊට වඩා අඩු මට්ටමකින් ඒව කරනවා නම් හොඳයි. විශේෂයෙන් මම දන්නවා දෙමළ සමාජයේ
ඒක නැති වෙලා තියෙන විශාල අසතුටක්. මං මේ ඒ ප්‍රශ්නෙත් එක්කම يعني අපි කතා කරපු දේත් එක්කම දැනගන්න කැමති දැන් අර අපි කතා වුණානේ කියන අරගලයත් සමග මේ වෙන මිනිස්සු දකින්න විදිය වෙනස් වීම. ඒ කියන්නේ දැන් එක විදියකට අපි ගත්තොත් අපේ රටේ පැවති යුද්ධය සහ ඒ ජනමාර්ගික නැත්නම් ජාතික ප්‍රශ්න විදියට අපි කාලයක් තිස්සේ අඳුන්වන එක. ඒ කියන්නේ දැන් ඒකෙන් පස්සේ උනත් ඒ කියන්නේ දෙමළ සමාජය සහ මුස්ලිම් සමාජය ඒ කියන්නේ තවමත් ඒ කියන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ යටතේ නියෝජනය වෙන්නේ ඒ කියන්නේ ඔවුන්ගේ ප්‍රභූන්ම තමයි බොහෝ දුරට. එතකොට දැන් අර සිංහල සමාජයට සාපේක්ෂව සිංහල නැත්නම් මේ දකුණේ සමාජයට සාපේක්ෂව ගත්තාම මෙතන වෙනසක් තියෙනවා. හැබැයි 2024 පැවති මහමැතිවරණයේදී ජාතික ජන බලවේගයට දෙමළ සහ මුස්ලිම් ජන කොටස් වල ඡන්දය අපි හිතුවට වැඩිය බොහොම වැඩියෙන් හම්බ වෙනවා. එතකොට දැන් අපි කතා කරොත් ඒ කියන්නේ අපි දන්නවා ඒ කියන්නේ යුද්ධය සහ ඒකත් එක්ක තවමත් ඒ කියන්නේ දේශපාලන විසඳුමක අවශ්‍යතාවයක් තියෙනවා එක අතකින්. අනිත් පැත්තෙන් ගත්තාම ඒ කියන්නේ යුද්ධය නිසා පීඩාවටපත් වෙච්ච ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන අර ට්‍රාන්සිෂනල් ජස්ටිස් නැත්නම් ඔය පරිවර්තනීය යුක්තිය ඒ වගේ දේවලුත් ඒ කියන්නේ තියෙනවා මේගොල්ලොන්ගේ අභිලාෂයන් එක්ක. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් යාපනයේ අපි ගිහිල්ලා යම් වෙලාවක කතා කරද්දී ඒ මිනිස්සු කිව්ව එකක් තමයි. ඒ කියන්නේ අතුරුදහන් නුවන්ගේ පවුල්. ඒගොල්ලෝ කිව්ව එකක් තමයි. ඒ කියන්නේ දැන් ඇවිල්ලා ඉන්න රජයේ ප්‍රධාන පක්ෂය තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන් එක විටක වතා දෙකක ඒ කියන්නේ මේ අපි වගේම වෙනම ඒ කියන්නේ මිනිසුන්ගේ අරගලයක් එක්ක නැත්නම් ජනතා අරගලයක් එක්ක සටන් නදිච්ච අය ඒගොල්ලොත් ඒ කියන්නේ අපි වගේම වින්දිතව වෙලා තියෙන එක යුගයක. එතකොට දැන් ඒගොල්ලොන්ට තේරෙනවා මේක. එතකොට අපි හිතනවා මේ මිනිස්සු මේ ජනාධිපති ඇතුළු රජය මේ අපේ ඉල්ලන දෙයට යුක්තියක් ඉටු කරයි කියන එක කියන්නේ. එතකොට දැන් අර ඒ වගේ දෘෂ්ටි කෝණයක් තමයි එතන තියෙන්නේ. එතකොට දැන් මේ වෙනස කොහොමද අපි ඒ කියන්නේ තේරුම් ගන්න අවශ්‍ය? ඒ කියන්නේ විශේෂයෙන් ගත්තොත් මේ ජනතාව මෙහෙමයි. දැන් මට පෙනෙන හැටියට මගේ ඔය අලුත් වචන ඇතුළේ කියවීම කියලා. ඔව්. මගේ කියවීමට අනුව මෙන්න මෙවැනි දෙයක් තමයි මම ඉදිරිපත් කරන්න කැමති. දැන් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් කියන වචනේ නැත්නම් ඒ සංකල්පයේ තිබිලා තියෙන අර්ථ දෙකක් ලංකාවේ. ඒකක් තමයි දෙමළ ප්‍රභූතන්ත්‍රයෙන් ඉදිරිපත් කරපු විසඳුම. දෙවෙනි එකමයි ද්‍රවිඩ සමාජයෙන්ම උතුරෙන් මතුන් වාමාංශික බලවේග වලින් ඉදිරිපත් වුණු විසඳුම පිළිබඳ දැක්ම. දැන් ද්‍රවිඩ සමාජයේ ප්‍රභූතන්ත්‍රය ප්‍රභූන්කෝ විශාල වශයෙන් නීතිඥයෝ කොළඹ නගරේ ජීවත් වුණු වෘත්තිකයෝ ඉතා උගත් අය විදේශයේ උගත් අය ඕන් එලිට් එක ඒ අය තමයි ද්‍රවිඩ ජාතිකවාදී දේශපාලනය සහ පරිකල්පනයේ මුලදී හැඩගැස්සුවේ. ඕන් ප්‍රධාන වශයෙන්ම වෙනම රාජ්‍ය කියන එක පස්සේ ආවේ ෆෙඩරල් පක්ෂ පිහිටුවීමේ සිට කිව්වේ ලංකාවේ රාජ්‍ය ප්‍රතිසංස්කරණය කරන්න ඕන උතුර නැගෙනහිර රටවල ජනතාවට ප්‍රාදේශීය ස්වයං පාලනය දෙන්න ඕනේ කියලා. ඒකත් ප්‍රබෝධ පන්තියෙන් ආපු එක. ඒකෙන් අදහස් වුණු දේ තමයි ඉලක්කය තමයි දෙමළ සමාජයේ ප්‍රබෝධ පන්තියට මැතිවරණ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළින් බලවේග මධ්‍යගත කිරීම තුළින් නැත්නම් ෆෙඩරල් ක්‍රමයක් යටතේ උතුර නැගෙනහිර පාලනය බාර දෙන්න ඕන. එතකොට සිංහල ප්‍රභූතන්ත්‍රය දකුණ පාලනය කරනවා උතුර නැගෙනහිර පාලනය කරනවා දෙමළ ප්‍රභූතන්ත්‍රය දෙපොළ අතර. එතකොට සම්බන්ධයක් ඇති වෙනවා. ඊට වෙනස්ව වමේ ව්‍යාපාර මත වුණා දෙමළ සමාජය තුළින්. ඉස්සර කොමියුනිස්ට් පක්ෂයේ ෂණ්මුගදාසන් සහෝදරයා ලංකා සමාජ පක්ෂයේ කරාලසිංහම් සහෝදරයා මේ දෙමළ අය. ඊළඟට EPRLF එක ඊළඟට ප්ලොට් එකෙත් හිටියා කාලයක් තුල තිබුණා. ඒගොල්ලෝ කියනවා නෑ අර ප්‍රාදේශීය ස්වයං පාලනය නැත්තම් ඒ විසඳුම් පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අවශ්‍ය වෙනවා මේ සමාජයේ දෙවිට සමාජයේ බහුතරයක් වන පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් ලබා දෙන ඒ විසඳුමක් බවට පත් විය යුතුයි කියලා. වෙනත් විදියකින් කියනවා නම්
ද්‍රවිඩ ප්‍රභූපන්ත්‍රය පන්තිය විසඳුමක් හැටියට දුටුවේ මේ ජාතික විසඳුම ජාතිකවාදී විසඳුමක්. ඒතර ජාතිය කේන්දරට ගත්ත විසඳුමක්. ඒතර වමේ වාමාංශික දේශපාලන දෘෂ්ටි කෝණයෙන් දිහා බලපු ද්‍රවිඩ දේශපාලන නායකයෝ කිව්වේ ජාතියක විසඳුම පවණක් මදි ජාතිය සහ පන්තිය දෙකටම විසඳුම ලැබෙනවා කරන්න ඕනේ කියන එක තමයි. දැන් ඒ තමයි ප්‍රාදේශීය ස්වයං පාලනය තුළින් දෙමළ ප්‍රභූපන්ත්‍රයට පන්තිය පාලක පන්තිය බවට පත් ප්‍රාදේශීය පාලක පන්තියට බවට පත්වීම ද්‍රවිඩ සමාජයේ පීඩිත ජනතාවගේ පීඩිත කුලවල ගොවි ජනතාවගේ කම්බුරු ජනතාවගේ දුගු ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එහෙමනම් සමාජ පරිවර්තනයන් සමග ඔවුන්ට දේශපාලන බලය ලැබෙන ආකාරයේ ආණ්ඩු ක්‍රම පරිපාලන ආණ්ඩු ප්‍රතිස්කරණයක සිදු වෙන්න ඕනේ කියන එක. ඒතර මේ ජාතික විසඳුමයි පන්තිමය විසඳුමයි දෙකම එකට ගේන එක. ඒතර මම හිතන හැටියට 2024 දී ඔය උතුරේ ඔබ කියපු දෙමළ සහ ජනතාව ඊළඟට මලයහග ද්‍රවිඩ කියන උඩරට වතුවල උඩරට දෙමළ ජනතාව ඊළඟට යම්කිසි දුරකට මුස්ලිම් සමාජයේ ජනතාව අර සාම්ප්‍රදායික භූතන්ත්‍රයේ බලයට ගැනීමේ ඒ විකල්පය අතහැරලා යන බව පෙනෙනවා. ඒක තමයි පෙරුනේ. ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් සිදුුනේ ඒක තමයි. ඒතකොට ඒකේ පරිවර්තනයක් සිදු වෙලා තියෙනවා. මම හිතන හැටියට මම කිටින් කිරෝනම වෙලාවත් අවසන් වෙන්න යන නිසා ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳීමේදී 1990 ගණන් වල සිට විකාශනය වුණු විසඳුමක් ගැන අද හැමදේම කතා කරන්නේ. ඔය චන්ද්‍රා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුවෙන් යෝජනා වුණු ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් නාමිකව සහයෝගය දක්වන විසඳුමක් පිළිබඳ කතිකාවක් තියෙනවා. ඒ කතිකාව තමයි ද්‍රවිඩ ප්‍රබෝධ දේශපාලන නායකයින්ගේ කතිකාව වෙලා තියෙන්නේ. දකුණේ සිංහල සමාජයේ සිවිල් සමාජයේ කතිකාවත් ඒකමයි. මම නම් හිතන්නේ දැන් ලංකාවේ ජාතික ප්‍රශ්නය උතුරේ ජනතාවගේ දෙමළ ජනතාවගේ මුස්ලිම් ජනතාවගේ සිංහල ජනතාවගේ තුන්ගොල්ලන්ගේම ජාතික ප්‍රශ්නය අලුත් ඓතිහාසික අවධියකට පත් වෙලා තියෙනවා. මේ ඓතිහාසික අවධියේ ප්‍රධානම ලක්ෂණය තමයි විසඳුම අපි පරිවර්තනය කළ යුත්තේ ජාතික විමුක්තිවාදී සහ සමාජ විමුක්තිවාදී දැක්මවල දෙකක් එකතු කළා. ඉතින් ඒ සඳහා දැක්මක ආරම්භයක් මම දකිනවා ජාතික ජන බලවේගයේ ප්‍රවේශය තුල. නමුත් මට පේනවා ඒකේ තියෙන ප්‍රධාන දුර්වලකම තමයි ජාතික ජන බලවේගයේ ඒක ප්‍රමාණවත් ලෙස සංකල්පගත කළා න්‍යායගත කළා ඉදිරිපත් කරලා නැහැ. ඒක ඒගොල්ලන්ගේ තියෙන ප්‍රධාන දුර්වලකමක්. නමුත් මම හිතන හැටියට දැනට තියෙන ඉතාම ප්‍රගතිශීලී ලංකාවේ හැම ජන කොටසකටම ඒ කියන්නේ වාර්ගික විතරක් නෙමෙයි හැම පන්ති සමාජ කොටසකටම යහපතක් ලැබෙන දේශපාලන ප්‍රතිලාභයක් ලැබෙන විසඳුමක් තියෙන මූලික ආරම්භය තමයි ජාතික ජන බලවේගයේ දැක්මෙන් ඉදිරිපත් කළා තියෙන. මම හිතන්නේ සිවිල් සමාජයේ කොටස් වලට මේ සමාජ තුනේම වාමාංශික දේශපාලන බලවේග වල සියල්ලටමත් වගකීමක් මම හිතන්නේ තිබෙනවා. අන්න අර දැක්ම වඩාත් ගැඹුරු කළා සහ වඩාත් මේ සංකල්පයෙන් වශයෙන් දියුණු කළා අලුතෙන් ගොඩනැගීම අපට 1990 ගණන් වල කතිකාව ප්‍රමාණවත් නැහැ. ඒ ඉක්මවා යා යුතුයි. ඒ කතිකාව පන්ති විමුක්තිය සහ ජාතික විමුක්තිය එකට ගෙනා හැකි අලුත් දැක්මක් ගොඩනැගීමට දැන් ඓතිහාසික අවකාශය පැමිණ තියෙනවා කියන එක අවබෝධ කරගෙන ඒ සඳහා වැඩ කිරීම තමයි හිතන්නේ අපි දැන් කළ යුත්තේ. මං කියන්නේ අපේ සාකච්ඡාවේ අවසානයේට යමුවක් විදිහට මේ වගේ ප්‍රශ්නකුත් අහන්න. ඒ කියන්නේ දැන් ඔබ සඳහන් කර අර මල්යාග දෙමළ ජනතාවත් ඒ කියන්නේ මේ අපේ පැවති සිස්ටම් එක ASCII ගොඩක් පීඩාවට පත්වෙච්ච සමාජ කොට්ටාසයක් අපි දන්නවා. දැන් දිත්වා සුලිකුණාටුව වගේ
දේශගුණික වෙනස්කම් එක්කත් ඒ කියන්නේ ඒක සිද්ධ වෙච්ච දේවල් එක්ක නායම් සහ ගම් වතුරිනුත් වැඩියෙන්ම පීඩාවට පත් වුණ එක කොට්ටාසයක් තමයි ඔවුන්. එතකොට දැන් මේකත් එක්තරා විදිහක චෝදනාවක් විදිහට එනවා. ඒ කියන්නේ මේ වෙච්ච දේවල් එක්ක තවදුරටත් ඔවුන්ට සැලකීම කියන එක තවදුරටත් අර ආන්තිකරණය වෙන විදිහක් තමයි සිද්ධ වුණේ කියන එකයි. අනිත් පැත්තෙන් ඒ කියන්නේ දැන් වෙනකොට ඒ කියන්නේ අර අපි රටක් විදියට නැත්නම් ලෝකෙ ඉස්සරහට යන දේවල් සෑහෙන වෙනස් වෙලා තියෙනවා. එක විදියකට තාක්ෂණිකව වෙනස් වෙලා තියෙනවා. ඩිජිටලයිසේෂන් ඒ වගේ දේවල් ඒ කියන්නේ එකතු වෙන්න පටන් ගෙන තියෙනවා. එතකොට දැන් අර මේ රජයක ඒ වගේ අර තීරණ ගැනීම සහ ඒ අර අධ්‍යක්ෂ මණ්ඩලයේ ගොඩක් ඒ වගේ ඉන්නේ එක්තරා විදියක අර ප්‍රභූ නැත්නම් ව්‍යාපාරික පැලැන්තයක් කියලා එහෙම චෝදනාවකුත් තියෙනවා. එතකොට දැන් මේ තියෙන චෝදනා සහ මේවත් එක්ක අපි ටිකක් අර වෙලාවත් මදි නිසා මේ ඉස්සරහට යද්දී කියන්නේ දැන් අපි මේ ඔක්කොම මේ රජයේ අනේක ගන්න ඕනේ කියන්නේ අරගලේ ආව ඉල්ලීම් එක්ක අවශ්‍ය වූ වෙනස්කම් කරන්න ආවා කියන එක තමයි ඒගොල්ලෝගේ මූලික දේ උනේ. එතකොට දැන් අපි තවදුරටත් ඉස්සරහට යද්දී මේ දේවල් වඩා සාධනීය තැන් වලට ගේන්න කියන්නේ මොන වගේ වෙනස්කම් වෙන්න ඕනේ කියලාද ඔබතුමා හිතන්නේ මේ එක විදියකට ව්‍යුහාත්මක විදියට අනිත් පැත්තෙන් ගත්තාම මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දේත් එක්ක. දැන් මෙහෙමයි මේ ආණ්ඩුවට ඔබ කලින් කිව්වා වගේ අවුරුදු 2යි නේ තාම අවුරුදු 3යි. ඔය ළඟදී මේ ආණ්ඩුවට සම්බන්ධ දෙන්නෙක් තිල්ලෙන් සිල්වා මහතා සහ ලාල්කාන්ත මහතා කිව්වා මේ අපිට මේ එක වාරයක් මදි තව වාරයක් දෙකක්වත් ඉන්න ඕනේ කියලා. ළඟදී ඇහුවා ජනාධිපතිතුමත් ඒක කියනවා. ඒක ඇත්තක් තියෙනවා. අපි බැලුවොත් 970 බලයටපත් වුණු සමග පෙරමුණු ආණ්ඩුවේ බණ්ඩාරනායක මැතිනිය කිව්වා අවුරුදු 5 මදි. අපි කරන සමාජවාදී පරිවර්තනය සඳහා තව දිග කාලයක් ඕනේ කියලා. හරි ඒ නිසා තමයි එතුමිය අත් වශයෙන් වැඩිපුර අවුරුදු 2ක් හිටියනේ අර ව්‍යවස්ථාවේ වගන්තියක් බලයට අරගෙන. මත එතුමිය හිටියා ඊළඟ තව අවුරුදු 5ක් දිනන්න පුළුවන් කියලා. නමුත් බැරි වුණා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා අවුරුදු 2ක් හිටිය එක්සත් ජාතික පක්ෂය 977 සිට 1994 දක්වා. 16ක් නේ? ඔව්. 88 දක්වා නේ? 88 ඔව් ප්‍රේමදාස ජනාධිපති වෙන විතර. නෑ 83. 1977 සිට 93 දක්වා අවුරුදු 16ක් නේ? ඔව් UNP. අවුරුදු 16ක දිනු බලේ හිටියා. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් හිතාගෙන හිටියා අර එතමුණු 6න් 5 නෙමෙයි 69 බලයත් එක්ක පුළුවන් කියලා අවුරුදු 2ක් අවුරුද්දක් නෙමෙයි දුරවාර 2ක් අඩුතරමින් ඉන්න රාජපක්ෂ පවුල හිතුවා දෙකටම වගේ ඉන්න පුළුවන් කියලා. ඕකෙන් අදහස් කරන්න මොකද්ද? ලංකාවේ දක්ෂිණාංශික දේශපාලන පරිවර්තනයක් සමාජාත්මක පරිවර්තනයක් තම න්‍යාය පත්‍රය කරගත්තු හැම ආණ්ඩුවක්ම අවුරුදු 5 මැදේ කියලා තියෙනවා. විතරක් නෙවෙයි අවුරුදු 5ට වඩා ඉඳලක් තියෙනවා. හරි. ඒකට හේතුව තමයි අපේ සමාජයේ දක්ෂිණාංශික පරිවර්තනයක් සම්පූර්ණ කරන්නත් බෑ. වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයක් සම්පූර්ණ කරන්නත් බෑ එක දුර කාලයක් තුල. ඒක තමයි ඒකේ දේශපාලන යථාර්ථය. හරි. ඉතින් දැන් තිල්ලෙන් සිල්වා මහතා සහ ලාල්කාන්ත මහතා අපිට මේ තව දුර වාරයක් ඉන්න ඕනේ. අපි මේ කාලේ මදේ කියලා කියනකොට කෑ ගහන හැම දේශපාලන පක්ෂයක්ම එක්කෝ ඉඳලා තියෙනවා අවුරුදු 5ට වඩා නැත්නම් අවුරුදු 5ට වඩා ඉන්න ඕනේ කියලා තියෙනවා. මට මතකයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් අන්තිම කාලෙමදී තවසරයක් ඉන්න ඕනේ කියලා මේ මොකද්ද අපේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යන්නේ. ඕකෙන් පෙනෙනවා එක්තරා මේ ඔබතෝ කෝටියක් ලංකාවේ දේශපාලනයේ. එක්ක දක්ෂිණාංශික පරිවර්තනය නැත්නම් ඔබ කියන විදිහට ජනතාවාදී පරිවර්තන කිරීමට දේශපාලන පක්ෂයකට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ඉඩ සැපේන අවුරුදු 5ක දුර කාලය මදිය කියන එකයි. ඒක අපි මම ඒකට එකඟ වෙනවද නැද්ද කියන එක නෙමෙයි මම මේ කියන්නේ යන්නේ. නැත්තම් කලින් එක්සත් ජාතික පක්ෂය නැත්තම් අනිත් අය එක දුර කාලයට වඩා හිටියක නිසා මේ ආණ්ඩුවත් සිටිය යුතුයි කියන එක නෙමෙයි මම කියන්නේ. දක්ෂිණාංශික වේවා හෝ වාමාංශික හෝ වේවා
ධනවාදී හෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජවාදී පරිවර්තනයක් සඳහා පාර්ලිමේන්තු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සමහර සීමාවන් ඉක්මවා යන්නට වෙනවා. ඔය PTA එක පිළිබඳ ප්‍රශ්නෙනුත් ඕක තමයි මතුවන අභියෝගය. ඔය ඔබතෝ කෝටික මම හිතන්නේ ලංකාවේ දේශපාලනයේ ඉතා වැදගත් ප්‍රශ්නෝ. මං හිතන අපිට අද ලැබිලා තියෙන කාල සීමාව ඉක්මවා යනවා. හැබැයි මේ අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ තවත් මාතෘකාවක් යටතේ කියන්නේ අපිට බොහෝ දේ තියෙනවා මේ අරගලය සහ මේ වෙච්ච දේශපාලන වෙනස්කම් එක්ක කතා කරන්න. අපි දන්නවා ඒක කලාපීය වශයෙන් උත් වෙනම ගිහිල්ලා ගෝලීය වශයෙන් උත් අරගලය වගේ දෙයක් ඒ කියන්නේ බලපෑමක් කරලා තියෙනවා ලංකාවේ. අපි ඉදිරි වැඩසටහන් වලදී මේ පිළිබඳ කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි මේ අදට වැඩසටහන මෙතනකින් නිමා කරනවා. අපි මේ බොහොම ස්තුතිවන්ත වෙනවා මහාචාර්ය ජයදේව යංගොඩට අපිට වටිනා කාලය දීලා මේ සාකච්ඡාවට එකතු වෙච්ච එක සම්බන්ධව බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි සකුණ. ඔබටත් මේ ඔබට සහයෝගය දුන්න මේ කැමරා කරන නිසා නිකුත් තාක්ෂණ සහයෝගය දුන්නු ඒ ඔබේ කණ්ඩායමටත් බොහොම ස්තුතියි.